ආයුබෝවන් දරුවනේ අද දවසේ ඔබ එකතු වෙන්නේ තවත් සුවිශේෂී පාඩමක් සමග ඒ තමයි 10 11 සියලුම දුවා දරුවන්ටත් උසස් පෙළ සිංහල කරන අයටත් යම් අවබෝධයක් සරල අවබෝධයක් ගත යුතු තිබිය යුතු පාඩමක් තමයි මේ සංදි පාඩම. ඉතින් අද දවසේ අපි ඔබත් එක්ක සාකච්ඡා කරනවා මේ සංදි පාඩම පිළිබඳව. මේ සංදි පාඩම පිළිබඳව සමහර ගොඩක් දරුවන්ට තියෙන ගැටලු තමයි සංදි 10 පුළුවන් ප්‍රධාන සංදි 10. හැබැයි අභ්‍යාසයක් දෙනකොට පේපර් එකක් ගද්දි ප්‍රශ්න පත්‍රයක තියෙන සංදි පාඩමින් අහලා තියෙන ප්‍රශ්නයකට උත්තරයක් දී ගන්න බෑ. ඉතින් මෙන්න මේ සියලු ගැටලු වලට සරලව පුංචි වෙලාවක් ඇතුලේ ඔබට අවශ්‍ය පිළිතුර නැත්නම් මේ පාඩම ඔබට පුළුවන් කරන්නට තමයි අද දවසේ අපි සූදානම් වෙන්නේ. ඉතින් හැමෝම මේ අවශ්‍ය දේවල් ලියා ගන්න අවශ්‍ය දේවල් ලියාගෙන තමන්ගේ මම මේ පාඩම ඇතුලේ සංදි 10ට දාලා අභ්‍යාස ටිකක් දෙනවා. මේ ටිකත් එක්ක ඔයාලා වැඩ කරන්න පටන් ගන්න. අනිවාර්යයෙන්ම සංදි පාඩම ඔබට මේ වීඩියෝ හරහා පුළුවන් වේවි. ඒක විශ්වාස කරන්න එහෙම විශ්වාස කරලා අවබෝධයෙන් වැඩ ටික කරගෙන යන්න. එතකොට තමයි ඒක සාර්ථක වෙන්නේ. එහෙනම් අද දවසේ අපි අපේ පාඩමට යන්. ඒ තමයි පාඩම තමයි අපේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. අද දවසේ පාඩම තමයි සංදි පාඩම. ඉතින් සංදි පාඩමත් එක්ක තමයි ඔබ මේ එකතු වෙන්නේ. එහෙනම් සංදි පාඩම ගැන කතා කරන්න කලින් අපි දන්නවා මොකද්ද මේ සංදියක් කියලා කියන්නේ. සංදියක් කියන්නේ මොකද්ද කියන්න කලින් අපිට ඔයාලගේ ඇඟේ තියෙනවා හන්දි. මේ ඇඟේ තියෙන හන්දි සහ මේ සංදි වල තියෙන සමානාත්මතාවය මොකද්ද? පුතේ මතක තියාගන්න ඇඟේ තියෙන මේ හන්දි වල හැමතැනම තියෙනවා හන්දි. මේ හන්දි වල සිදුවෙන්නේ කොටස් දෙකක් එකට එකතු වෙන තැනට තමයි අපි හන්දියක් කියලා කියන්නේ. එහෙනම් භාෂාවේ තියෙන සංදි කියන්නේ මොනවාද? භාෂාවේ තියෙන සංදි කියලා කියන්නේ පුතේ පද දෙකක් එකට එකතු වීම. ඒ කියන්නේ ඒක එකතු වෙන ආකාර 10ක් තියෙනවා ප්‍රධාන. එතකොට පද දෙකක් එකට එකතු වීමට අපි කියනවා පුතේ සංදියක් කියලා. උදාහරණයක් විදිහට අපි මෙන්න මෙහෙම අවබෝධ කරගමු. බලන්න දකුණු දන ඇස. මේ බලන්න මේකේ ඔයාලට පේනවා ඇති මේ තියෙන පුතේ එක පදයක්. මේ තියෙන එක පදයක්. මේකට අපි කියනවා පෙර පදය. මේකට අපි කියන්නේ පෙර පදය. ඒ කියන්නේ පද සංදි වෙන පද දෙකේ පෙර පදය මෙහා. පර පදය මෙහා. මෙයාට අපි කියන්නේ පර පදය. එහෙනම් පෙර පදයක් පර පදයක් නිසි අයුරින් ගැළපීම අපි කියනවා පුතේ සංදි කියලා. ඔන්න හරියට ඔලුවට දාගන්න. සංදියක් කියන්නේ මෙන්න මේ සරල කාරණාව මතක තියාගන්න. වෙන පල්හැලි ගොඩාක් ඔලුවට දාගන්නට වඩා පුතේ කෙලින්ම ඍජුව සංදියක් කියන්නේ මොකක්ද කියලා මෙතන තියාගන්න. සංදියක් කියලා කියන්නේ පෙර පදයක් පර පදයක් නිසි අයුරින් ගැළපීම සංදි වේ. පෙර පදයක් පර පදයක් නිසි අයුරින් ගැළපීම සංදි වේ. හොඳට අවබෝධ කරගන්න. ඔන්න ඔය කාරණාව අනිවාර්යෙන් මතකේ තියාගන්න. මොකද්ද පුතේ සංදියක් කියන්නේ? පෙර පදයක් පර පදයක් නිසි අයුරින් ගැළපීම සංදි වේ. එහෙනම් මේක මතකේ තියාගෙන අපි යමු මොනවද මේ සංදි වලින් ලැබෙන ප්‍රයෝජන? සරලව නිකන් අපිට මොකක් හරි ප්‍රයෝජනයක් තියෙනවද මේ සංදි වලින්? ඔව් ප්‍රයෝජනයක් තියෙනවා. එකක් තමයි පුතේ මතක තියාගත යුතුයි උච්චාරණ පහසු ඇති කරනවා. දැන් ඔයාලට දකුණු අත කියනවට දකුණු ඇස කියනවට වඩා දකුණු ඇස කියන එක ලේසි. හොඳට මතක තියාගන්න. උච්චාරණ පහසු ඇති කරනවා. එකක්. ඊළඟ එක තමයි මතක තියාගන්න අනිවාර්යෙන්ම භාෂාවේ ව්‍යක්තතාවයක් ඇති කරනවා. ඒ කියන්නේ භාෂාව හැසිරවීමේ හැකියාවක් වර්ධනය කරනවා. නැත්නම් ව්‍යක්තතාවයක් ඇති කරනවා. මෙන්න මේ සංදි හරහා. හොඳට මතක තියාගන්න මේ සංදි හරහා භාෂාවේ ව්‍යක්තතාවයක් ඇති කරනවා. ඒ වගේම පුතේ ශබ්ද කෙටි කිරීම මේ සංදි හරහා වෙනවා.
ඒ කියන්නේ දකුණු අත කියන එක දකුණු ඇස කියන පදේ පුතා කෙටි කරලා දෙනවා දකුණු ඇස කෙටි කරනවා. එතකොට කාරණා ඔන්න මම ප්‍රයෝජන තව ගොඩක් තියෙනවා. සරලව තුනක් කිව්වා. පළවෙනි එක තමයි උච්චාරණ පහසු ඇති වෙනවා. භාෂාවේ වචන කෙටි කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම භාෂාවේ ව්‍යක්තතාවය හැසිරවීමේ හොඳ හැකියාවක් ලැබෙනවා. භාෂා භාවිතයේ හොඳ හැකියාවක් ලැබෙනවා මේ සංදි පාඩම හරහා. ඉතින් ඔන්න දැන් ඔබට කාරණා දෙකක් මම කියලා ඉවරයි. පළවෙනි කාරණාව සංදියක් කියන්නේ මොකද්ද? සංදියක් කියන්නේ පෙර පද දෙකක් නිසියාකාරව එකට එකතු වීම නැත්නම් පෙර පදයක් පර පදයක් නිසි අයුරින් ගැලපීම සංදිවේ ලියලා තියාගන්න පුතේ කොහෙන් හරි කොලයක් හරි අරගෙන ලියලා තියාගන්න මේක ඔයාලට ප්‍රයෝජනවත් වේවි. ඊළඟ කාරණාව සංදිවල ප්‍රයෝජන තුනක් කිව්වා. පළවෙනි එක තමයි පුතේ හොඳට මතක තියාගන්න පළවෙනි එක තමයි උච්චාරණ පහසු ඇතිවීම. දෙවෙනි එක තමයි ශබ්ද කෙටිවීම. තුන්වෙනි එක තමයි භාෂාවේ ව්‍යක්තතාවක් ඇතිවීම. මෙන්න මේ හරහා මේ කාරණාත් එක්ක අපිට පුතේ හම්බ වෙනවා ප්‍රධාන සංදි 10ක්. ප්‍රධාන සංදි 10යි. මතක් කරලා ඉන්නම් මන් සංදි 10ම. පළවෙනි එක පූර්වස්වර ලෝප සංදිය, ඊළඟට පරස්වර ලෝප සංදිය, ඊළඟට ස්වර සංදිය, ඊළඟට ස්වරාදේශ සංදිය, ඊළඟට ගාත්‍රාක්ෂර ලෝප සංදිය, ඊළඟට ගාත්‍රාදේශ සංදිය, ඊළඟට පූර්ව රූප සංදිය, පර රූප සංදිය, දිත්ත රූප සංදිය, ආගම සංදිය. මෙන්න මේ විදිහට සංදි 10ක් තියෙනවා පුතේ. ඔගෙන් පළවෙනි සංදි 4 ඒ කියන්නේ ස්වරාදේශ සංදිය පළවෙනි සංදිය පූර්වස්වර ලෝප සංදිය, පරස්වර ලෝප සංදිය, ස්වර සංදිය, ස්වරාදේශ සංදිය. මෙන්න මේ සංදි 4ට අපි කියනවා පුතේ ස්වර සංදි. ඇයි ඒ ස්වරයක් මූලික කරගෙන තමයි මේ ස්වර සංදිය ගොඩ නැගෙන්නේ. ඒ නිසා අපි මේකට කියනවා ස්වර සංදි කියලා. ඊළඟ 6ට අපි කියනවා ව්‍යංජන සංදි. හේතුව ඒ 6ම ගොඩ නැගෙන්නේ ව්‍යංජනයක් තුලින්. ව්‍යංජනයක් තුලින් ගොඩ නැගෙන නිසා අපි ඒවට ව්‍යංජන සංදි කියනවා. මේ විදිහට ප්‍රධාන සංදි 10 කොටස් දෙකකට බෙදනවා කියලාත් මතක තියාගන්න සරලව. හරි. එහෙනම් අපි යමු පළවෙනි සංදියට. හරි. පුතේ පළවෙනි සංදිය තමයි අපිට හම්බෙන පූර්වස්වර ලෝප සංදිය. පූර්වස්වර ලෝප සංදිය. පූර්වස්වර ලෝප සංදිය. හොඳට මතක තියාගන්න පළවෙනි එක පූර්වස්වර ලෝප සංදිය. හරි. අපි මෙයා ගැන කතා කරලා ඉමු. ඔයාට උදාහරණයක් එක්ක ඔන්න මම මේක අවබෝධ කරලා දෙනවා. උදාහරණකින් අපි ගමු. මොකද්ද මේ පූර්වස්වර ලෝප සංදිය කියන්නේ? සරලව කියන්නම් මෙන්න මෙහෙම කතාවක්. සංදිවන පද දෙකක් තියෙනවනේ. පෙර පදයයි පර පදයයි. හරි? එතකොට ඒ සංදිවන පද දෙකේ පෙර පදයේ හරි පූර්වස්වර ලෝප සංදිය කියන්නේ මෙන්න මේක. සංදිවන පද දෙකේ පෙර පදයේ අග ඇති ස්වරය ලොක් කොට ඉතිරි වන හල් ලකුර පසු පදයේ මුල ඇති ස්වරය සමග එකට එකතු කිරීම පූර්වස්වර ලෝප සංදියයි. මෙහෙම කිව්වට ඔයාට ඔක තේරෙන්නේ නැහැ පුතේ. මේ බලන්න කාරණාව. උදාහරණකින් අපි ගමු. ඔන්න මම උදාහරණයක් ගන්නවා. දකුණු ධන අත. දකුණු ධන අත. හොඳට මතක තියාගන්න. සංදිවන දෙපදයේ පෙර පදයේ අග ඇති ස්වරය. මෙතන ඔයාලට පේනවා දකුණු ධන අත, දකුණු අත, මෙයා පෙර පදය, මෙයා පර පදය. පෙර පදයේ අග ඇති ස්වරය. මෙතන තියෙනවා ස්වරයක් පුතේ. එයාව තමයි ලොක් කරන්නේ. ඔයාලට පේනවා ඇති මේ අකුර දිහා බැලුවම මෙතන තියෙන ස්වරය තමයි උයන්න. අපි ඒ උයන්න එළියට ගන්නවා මෙන්න මෙහෙම. ධන ධන අත. හරිද? දැන් ඔයාලට පේනවා ඇති මෙයාගේ තිබ්බ ස්වරය මං එළියට ගත්තා උයන්න. දැන් මේ උයන්න අපි ලොක් කරනවා. ඒ කියන්නේ මොකද්ද? උයන්න අපිට එපා. කපල ඉවත් කරනවා. උයන්න ඉවත් කරනවා. ලොක් කරනවා කියන්නේ ඉවත් කරනවා.
ඔන්න උයන්න ඉවත් කරා. උයන්න ඉවත් කරලා මෙන්න මෙතන තියෙනවනේ හල් ලකුරක්. ඒ හල් ලකුරයි මෙන්න මේ පසුපදයේ මුල තියෙනවනේ සරය. මේ දෙන්නම එකතු කරනවා. හැදෙනවා මොකද්ද? න. එතකොට අපිට පිළිතුර විදියට එනවා දා කු නා ත. මේක තමයි පිළිතුර. දැන් ඔයාලට පැහැදිලිද? මේ බලා ගන්න. බලාගෙන ඉවර නෑ. සංදිවන දෙපදයේ පෙර පදයේ අග ඇති සරය ලොප් කොට ඉතිරි වන හල් ලකුර පසු පදයේ මුල ඇති සරය සමග එකට එකතු කිරීම පූර්වස්වර ලෝප සංදියයි. මාත් එක්ක එකපාරක් කියන්න. සංදිවන දෙපදයේ පෙර පදයේ අග ඇති සරය ලොප් කොට ඉතිරි වන හල් ලකුර පසු පදයේ මුල ඇති සරය සමග එකට එකතු කිරීම පූර්වස්වර ලෝප සංදියයි. අනිවාර්යෙන් මේ කතාව මතක තියාගන්න. මේ කතාව මතකේ තියාගෙන ඉස්සරහට යන්න. හරි. දැන් ඕක මතකේ තියාගෙන ඔබට දෙන පැවරුම මෙන්න පුතේ. ඔබට අභ්‍යාස මෙන්න මේ ටික අනිවාර්යෙන් ඔබ කරන්න. මේ ටික කරොත් ඔබට පූර්වස්වර ලෝප සංදිය නියත වශයෙන්ම පුළුවන් වෙනවා. එහෙනම් මෙන්න අභ්‍යාසය. අනිවාර්යෙන් පුතේ එක බලන්න සුර ධන ඉඳු මේක විසන්ධි කරලා මම පහක් දෙනවා. දෙක ධන ධන ඉස තුන මැද ධන ඇඟිල්ල මැද ධන ඇඟිල්ල හතර දකුණු ගුණ ධන ඇති හතර පහ ගන්නවා සතුරු ධන ආ අනිවාර්යයෙන්ම පුතේ මේ පහ මුලින් කරන්න. මතක තියාගන්න ඕනේ කාරණාව මෙතනදී ඔයාලා ඔළුවට දා ගන්නවා. විය යුතු ක්‍රියාවලිය මෙතනදී මතක තියාගන්නවා. ඊට පස්සේ පුතේ මෙන්න මේ පහ හදන්න. අනිවාර්යයෙන්ම මේ පහ හදන්න. මේ පහ හදලා ඉවර කරාම ඔයාට තව පහක් තියෙනවා හදන්න. ඒ පහ තමයි එක බලන්න මෙන්න මේ පහ. දුරින් දෙක ලකුණෙන් ඊළඟට 3 කලෝ ඊළඟට 4 හිඟුරල ඊළඟට 5 දිවැස මෙන්න පුතේ පහක් තියෙනවා ඔයාලට. මෙතන තියෙන්නේ තනියම විසන්ධි කරගෙන මේ විදිහට සකස් කළ යුතුයි. තනියම විසන්ධි කරගන්න. ඔයාට අපහසුයි අමාරුයි කියලා හිතන මේ එකක් හරි හම්බ වුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා ඔයාට ඒ අවශ්‍ය දේ අනිවාර්යෙන් මතක් කරන්න, නොතේරෙන දේ අනිවාර්යෙන් මතක් කරන්න. මම ලෑස්ති ඔබට උදව් කරන්න. එහෙනම් මේ ටික මුලින් හදන්න මේ පහ විසන්ධි කරලා දීලා තියෙන්නේ. ඊට පස්සේ විසන්ධි නොකරපු පහක් තියෙනවා. ඒ පහ නැවත ඔබ අනිවාර්යයෙන්ම කළ යුතුයි. මේ සංධි 10 කරද්දී ඔබට අනිවාර්යයෙන්ම පුතේ පූර්වස්වර ලෝප සංධිය පුළුවන් වෙනවමයි. මතකේ තියාගන්න ඕනේ මොකද්ද කාරණාව? සංධිවන දෙපදයේ පෙර පදයේ අග ඇති ස්වරය ලොප් කොට ඉතිරි වන හල් ලකුර පසු පදයේ මුල ඇති ස්වරය සමග එකට එකතු කිරීම පූර්වස්වර ලෝප සංධියයි. ඔය කාරණාව මතකේ තියාගෙන මෙන්න මේ පහයි අනිවාර්යයෙන්ම හදන්න. ඔන්න පූර්වස්වර ලෝප සංධිය මෙතනින් අවසන් වෙනවා. මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පුතේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඔබට ඒකට අවශ්‍ය පිළිතුර දෙන්න. හරි. එහෙනම් පූර්වස්වර ලෝප සංධිය මෙතනින් අවසానයි.
හරි. අපි යනවා ඊළඟ සංදියට. හරි පුතේ. අපේ දෙවෙනි සංදිය තමයි පරසර ලෝප සංදිය. පරසර ලෝප සංදිය. හරි. පූර්වස්තර ලෝප සංදිය කතා කරා. දැන් අපි කතා කරන්න යන්නේ පරස්තර ලෝප සංදිය. හරියට මතක තියාගන්න පුතේ. මොකද්ද මේ පරස්තර ලෝප සංදිය කියන්නේ? අර වගේම කතාවක් ඔබට දැන් මම දෙන්න යන්නේ. මතක තියාගන්න මෙන්න මේ කතාව සහ මෙන්න මේ උදාහරණය. පළමු අපි පළවෙනි උදාහරණයට මුනි දන උතුමා. ඔන්න මම උදාහරණයක් ගත්තා. මුනි දන උතුමා. කතාවක් මතක් කරලිමු. මොකද්ද පුතේ පූර්වස්තර ලෝප සංදිය කියන්නේ? මෙන්න කතාව. මේක අනිවාර්යෙන් මතකේ තියාගන්න. සංදිවන දෙපදයේ පරපදයේ නැත්නම් පසුපදයේ මුල ඇති ස්වරය ලොප් කොට ඉතිරි වන පද දෙක එකට එකතු කිරීම පරස්තර ලෝප සංදියයි. ආයි කියන්න මාත් එක්ක ඔබ සියලු දෙනාම පුතේ. සංදිවන දෙපදයේ පසුපදයේ මුල ඇති ස්වරය ලොප් කොට ඉතිරි වන පද දෙක එකට එකතු කිරීම පරස්තර ලෝප සංදියයි. එහෙනම් මෙන්න උදාහරණය ඔළුවට දාගන්න. සංදිවන දෙපදයේ පසුපදයේ මුල ඇති ස්වරය මෙයා පුතේ. සංදිවන දෙපදයේ පසුපදයේ මුල ඇති ස්වරය මෙයා. එහෙනම් මෙයාව ලොක් කරන්න ඕනේ. මෙතනම ලොක් කරන්නත් පුළුවන්. අපිට තව පියවරක් ගිහිල්ලා ලොක් කරන්නත් පුළුවන්. මුනි එහෙමම තියාගෙන උයන්න අපි වෙන් කරගන්නවා. තුමා තියාගන්නවා. දැන් මේ උයන්න අපිට එපා. එයාව ලොක් කරන්න, ඉවත් කරන්න. ඉවත් කරලා ඉතුරු වෙන පද දෙක මෙන්න මේ දෙන්නනේ. මෙන්න මේ ඉතුරු වෙන පද දෙක අනිවාර්යයෙන්ම පුතේ එකට එකතු කරන්න. මේ පද දෙක එකට එකතු කරන්න. ඒ පද දෙක එකට එකතු කරාම හැදෙනව මොකද්ද? මුනි තුමා. එහෙනම් ඔන්න කතාව පූර්වස්තර ලෝප සංදි. සමා වෙන්න පරස්තර ලෝප සංදි. සංදිවන දෙපදයේ පසුපදයේ මුල ඇති ස්වරය ලොප් කොට ඉතිරි වන පද දෙක එකට එකතු කිරීම පරස්තර ලෝප සංදියයි. ඔන්න හරියට ඔලුවට දාගන්න. එකපාරක් මාත් එක්ක කියන්න. සංදිවන දෙපදයේ පසුපදයේ මුල ඇති ස්වරය ලොප් කොට ඉතිරි වන පද දෙක එකට එකතු කිරීම පරස්තර ලෝප සංදියයි. හරි. මේක හරියට අවබෝධ කරගෙන ඔය කතාව මතකේ තියාගෙන ඔබ මෙන්න මේ සංදි 10 කළ යුතුයි. අනිවාර්යයෙන්ම මේ සංදි 10 මේ කතාව මතකේ තියාගෙන ඔබ කළොත් ඔබට කවදාවත් සංදි අමතක වෙන්නෙත් නෑ, බැරි වෙන්නෙත් නෑ. මෙන්න සංදි 5. මුලින්ම ඔයා හදන්න සංදි 5 1. පළවෙනි සංදිය ගුරු ධන උතුමා. ගුරු ධන උතුමා. 2 සුර ධන අඟන. 3 පිලි ධන උතුරු. 4 බුදු ධන අකුරු. 5 පැහැ ධන ඇති. පැහැ ධන ඇති. ඔන්න පුතේ ඔබ සකස් කළ යුතු විසන්ධි කරලා තියෙන සංදි 5. විසන්ධි කරලා 5ක් දුන්නා. මේ 5 අනිවාර්යෙන් ඔබ තනියෙන් කළ යුතුයි. මොකද්ද කොහොමද කරන්නේ? මේ කාරණාව මතකේ තියාගෙන අනිවාර්යෙන් කරන්න. ඊළඟට විසන්ධි නොකරපු 5ක් දෙනවා පුතේ. 1 විසන්ධි නොකරපු 5ක් දෙනවා. 1 මිනිබරණ
මිනි බරණ ඊළඟට දෙක පනකුරු තුන උපමාලංකාර හතර කලාංශය පහ යතිතුමා අනිවාර්යම පුතේ මේ පහත් ඔබ තනියම කළ යුතුයි. තනිවම කරන්න ඔබට පරස්පර ලෝප සංධියත් අනිවාර්යෙන් පුළුවන් වේවි. මතක තියන්න දැන් සංධි දෙකක් ඉවරයි. ඊටාම සරලව මතක් කරන්න පළවෙනි සංධිය සංධි පූර්වස්වර ලෝප සංධිය කියන්නේ මොකද්ද? සංධි වන දෙපදයේ පෙර පදයේ අග ඇති ස්වරය ලොක් කොට ඉතිරි වන හල් අකුර පසු පදයේ මුල ඇති ස්වරය සමග එකට එකතු වීම පූර්වස්වර ලෝප සංධියයි. මතක් කරන්න දෙවෙනි සංධිය සංධි වන දෙපදයේ පසු පදයේ මුල ඇති ස්වරය ලොක් කොට ඉතිරි වන පද දෙක එකට එකතු කිරීම පරස්පර ලෝප සංධියයි. හොඳට අවධානයෙන් මතක තියාගන්න මෙන්න මේ කාරණා දෙක. ඔය දෙක මතක තියාගෙන තමයි ඔබට දීලා තියෙන අභ්‍යාසය ඔබ කළ යුත්තේ. අභ්‍යාස කරගෙන යද්දී මොනවාම හරි ගැටලුවක් එනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔබට උදව් කරන්න අපි ලෑස්තියි. ඕනම දරුවෙකුට මේකෙන් ගත යුතු දේවල් අරගෙන ඔබේ මේ සංධි පිළිබඳ අවබෝධය පුළුල් කරගන්නට මතක තියාගන්න. හරි. එහෙනම් අපි යනවා තුන්වෙනි සංධිය. හරි පුතේ අපිට ඊළඟට තියෙන සංධිය තමයි ස්වර සංධිය. ඊළඟට මම ඔබත් එක්ක කතා කරන්නේ ස්වර සංධිය පිළිබඳ. හොඳට මතක තියාගන්න, හරියට අවබෝධ කරගන්න ස්වර සංධිය කියන්නේ මොකද්ද? මෙන්න පුතේ කතාව. මතක තියාගන්න. උදාහරණකින්ම මම පැහැදිලි කරන්නම්. කතාව ඉස්සෙල්ලා කියලා ඉන්නවා. සංධි වන දෙපදයේ පෙර පදයේ අග ඇති හල් අකුර පසු පදයේ මුල ඇති ස්වරය සමග එකට එකතු වීම ස්වර සංධියයි. හොඳට මතක තියාගන්න. අපි උදාහරණයකට ගිහිල්ලා බලමු. මල් දන ඔන්න අසුන. උදාහරණ පද දෙකයි විසන්ධි කරලා තියෙන්නේ. සංධි වන දෙපදයේ පෙර පදයේ අග ඇති ස්වරයක් පසු පද සමාවෙන්න සංධි වන දෙපදයේ පෙර පදයේ අග ඇති හල් අකුරක් පසු පදයේ මුල ඇති ස්වරයක් එකට එකතු වීම ස්වර සංධියයි. මේ දෙන්න එකතු කරා. මේ දෙන්න එකතු කරාම හැදෙනවා පුතේ මොකද්ද? ල. දැන් ඉතුරු පද ටික ගේන්න පහලට. මා ල සු න. ඔන්න. දැන් ඔයාලට පැහැදිලි. සංධි වන දෙපදයේ පෙර පදයේ අග ඇති හල් අකුරත් පසු පදයේ මුල ඇති ස්වරයක් එකට එකතු වීම ස්වර සංධියයි. ඔය ක්‍රියාවලිය කිසිම සංධියක වෙන්නේ නැහැ පුතේ. ඒකයි විශේෂත්වය. මේ එකින් එකට ආවේනික ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය නිවැරදිව අවබෝධ කරගත්තා නම් සංධි පැටලෙන්නේ. මේ ක්‍රියාවලීන් 10 තමයි ඔයාලට මම මේ වෙන වෙනම කියාගෙන යන්නේ. දැන් ඔයාලට මතකයි පූර්වස්වරයකදී වෙච්ච ක්‍රියාවලිය, පරස්වරයකදී වෙච්ච ක්‍රියාවලිය. ඒ වගේම ස්වර සංධියේදී වෙච්ච ක්‍රියාවලිය දැන් මේ වෙනකොට මතකයි. එකපාරක් මාත් එක්ක කියන්න. සංධි වන දෙපදයේ පෙර පදයේ අග ඇති හල් අකුරත් පසු පදයේ මුල ඇති ස්වරයක් එකට එකතු වීම ස්වර සංධියයි. මේක හොඳට මතක තියාගන්න. මේ ක්‍රියාවලිය ඔලුවට දාගන්න. එහෙනම් මේ ක්‍රියාවලිය ඔලුවට දාගෙන ඔයා තනියම සකස් කළ යුතු සංධි
මෙන්න විසන්ධි කරපු පහ. එක විසන්ධි කරපු පහක් තියෙනවා. පළවෙනි එක ඔවුන් ධන ඔවුන්. දෙක මුලින් ධන උපුටා. තුන නිල් ධන අඹර. හතර එදින් ධන එදා. පහ නෙත් ධන අගින්. හරි. ඊට පස්සේ දැන් මෙන්න මේ පහ තමයි ඔයාට තනියම කරන්න තියෙන්නේ. තව පහක් දෙනවා විසන්ධි නොකර. විසන්ධි කරපු පහයි නොකල පහයි. මේ 10 අනිවාර්යෙන් කරන්න. සංධි බැරි වෙන්නේ නැහැ පුතේ. අනිවාර්යෙන් කරන්න. කරලා ඔබට දැනුණු දේ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔබට දැනුණු දේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හරි. ඊළඟට ඔයාට දෙනවා විසන්ධි නොකරපු පහක්. මෙන්න විසන්ධි නොකරපු පහ ස්වර සංධියට අදාළව. 1 පවුලෙහි. 2 එකිනෙකා එකිනෙක 3 අතිනැද. 5 ගතකුරු. 6 සමා වෙන 5 මෙතන 4 එකැස කියන එකැස්. මෙන්න මේ විසන්ධි නොකරපු පහක් මෙන්න මේ කතාව මතක තියාගෙන ඔබ අනිවාර්යෙන් කළ යුතුයි. අනිවාර්යෙන් කරන්න. එතකොට ඔන්න අපි සංධි 3ක් අවසానයි. සංධි 3ක් අපි කතා කරගෙන ගියා. සරලව අවබෝධ කරගන්න මේ කාරණාව අවබෝධ කරගෙන මුලින්ම මේ පහ දාන්න ඊළඟට මේ පහ දාන්න. අනිවාර්යෙන්ම සර සංධිය ඔබට පුළුවන් වෙනවා. මතක තියාගෙන වැඩ කරන්න. එහෙනම් සංධි තුනක් අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි. මේ තුන අපි ආපහු මතක් කරගෙන යමු. පළවෙනි සංධිය සරාදේශ සංධිය. සමා වෙන්න පළවෙනි සංධිය පූර්වස්වර ලෝප සංධිය. පූර්වස්වර ලෝප සංධිය කියන්නේ සංධි වන දෙපදයේ පෙර පදයේ අග ඇති ස්වරය ලොප් කොට ඉතිරි වන හල් අකුර පසු පදයේ මුල ඇති ස්වරය සමග එකට එකතු කිරීම පූර්වස්වර ලෝප සංධියයි. 2 පරස්වර ලෝප සංධිය. සංධි වන දෙපදයේ පසු පදයේ මුල ඇති ස්වරය ලොප් කොට ඉතිරි වන පද දෙක එකට එකතු කිරීම පරස්වර ලෝප සංධියයි. 3 සංධි වන දෙපදයේ පෙර පදයේ අග ඇති හල් අකුර පසු පදයේ මුල ඇති ස්වරය සමග එකට එකතු වීම ස්වර සංධියයි. මෙන්න මේ තුන හොඳට මතක තියාගන්න. මේ තුනට අදාළව ඔබට අභ්‍යාස 30ක් දීලා තියෙනවා. මේ 30 අනිවාර්යෙන්ම කරන්න. මේ 30 අනිවාර්යෙන් කරලා ඔබට දැනුණු දේ අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලට ගැටලුවක් ආව නම් ඒකත් අපිට අනිවාර්යෙන්ම කියන්න. එහෙනම් මෙන්න මේ සංධි තුන හොඳට අභ්‍යාස කරන්න. හොඳට බලන්න. ඊළඟට තවත් වීඩියෝකින් ඉතිරි සංධි ටිකත් අරගෙන මම එන්නම්. අදට අපි අපේ සංධි මේ කොටස් 3 අවසන් කරනවා. තවත් 3කින් තවත් කීපයකින් අපි ඊළඟ වීඩියෝ විදි හම්බෙමු. මේ විදිහට ඔබට සංධි 10ම නිවැරදිව අධ්‍යයනය කරන්නට අපේ YouTube channel එක හරහා අපි අවකාශය හදලා දීලා තියෙනවා. සහ ඔබ අනිවාර්යෙන් ඒකෙන් ගත යුතු දේවල් අරගෙන ඔබේ දැනුම පෝෂණය කරගන්නට දරුවනේ මතක තියාගෙන වැඩ කරන්න. එහෙනම් නැවතත් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මේ කියලා දුන්නු ටික හොඳට මතකේ තියාගෙන අභ්‍යාස ටික කරන්න.
කරලා දැනෙච්ච දේ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒක අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ආයිබෝවන් සියලු දෙනාටම.